අදට අනුර කුමාර දිනලා සති දෙකක් වෙනවා. ඒ සති දෙක ඇතුළත සිදුවෙන සමහර සංසිද්ධි මම බොහෝම හොඳට අවධානයෙන් බලාගෙන තමයි මම මේ ප්‍රකාශය ඔබට දෙන්නේ. සමහර විට මගේ රටේ වැව්වමුණු මහා ජලාශ කඩාගෙන යන යුගයක් ආරම්භ වෙන්න පුළුවන්. කඳුකරේ සමහර ප්‍රදේශ දැඩි ලෙස තෙතබරිත වී පහත් බිම් මඩෙන් යට වෙන්න පුළුවන්, ආයාම් සිදු වෙන්න පුළුවන්. මේ වෙලාවේ මට බැලන්න කමක් නැහැ. හැමෝම මතක තියාගෙන ඉන්න මේ වගේ දේ මම කිව්වයි කියන එක මතක තියාගෙන ඉන්න. මොකද මම කවදාත් තොරතුරු නැතුව කතා කරන මිනිහෙක් නෙමෙයි. නැවතත් මම කියන්නම්, මුහුදු කොට ගැලීමක් වෙන්න පුළුවන්. අධික්කව කිසි කෙනෙකුට පාලනය කරගත නොහැකි වර්ෂාවක් වෙන්න පුළුවන්. අඛණ්ඩ භූමිකම්පා එක දිගට රට තුර වෙන්න පුළුවන්. අවසාන කාරණා සුළි කුණාටුවක් වෙන්නත් පුළුවන්. කරුණු කාරණා පහක් තියෙනවා. කැමැතික ඔබ තෝරා ගන්න පුළුවන්. ඔබ තෝරාගත්ත මේවර අනුර කුමාර දිසානායක. ඒ නිසා අපි බලමු අනුර කුමාරට සබාදහමත් එක්ක හැප්පෙන්න පුළුවන්ද කියන කාරණාව. ඔවුන් නිරාගමික වුණාට අපේ වගේ රටක පැහැදිලි විද්‍යාවෙන් පසක් වෙන ධර්මතාවයක් මගේ රටෙන් උදුරා දමන්න උත්සාහ කරනවා නම් ඒකට ස්වභාවය අනිවාර්යෙන් උත්තර දිය යුතුමයි. ඔය කියන සමාජවාදී නීතියවත් ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී නීතියත් අභිබව ගන්න බෑ කවදාවත්ම ස්වභාවයේ නීතිය. ඒ නිසා ස්වභාවයේ නීතියෙන් ඔය හැම පුද්ගලට දනුවම් දෙන යුගයේ එනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම මතක තියාගන්න ඡන්දේ පාවිච්චි කරේ ඔබටයි මෙවර වින්න හේ තියෙන්නේ. ඔබ දැක්කා 2019 මම ගෝඨාභය රාජපක්ෂ එළවනවා මිනිස්සු එකතු වෙලා කියලා කියන්නේ මිනිස්සු විනා වුණා. ඒ නිසා අත තියන්න එපා, අනතුරු අඟවනවා. මම අත තියන්න එපා බුද්ධ ශාසනයට, අත තියන්න එපා මගේ රටට, අත තියන්න එපා මගේ රටේ ව්‍යවස්ථාවට, අත තියන්න එපා විදාය ක්‍රමයට, අත තියන්න එපා සිංහල ජාතියට, අත තියන්න එපා මගේ රටේ සංස්කෘතියට, අත තියන්න එපා මගේ රට දෙකට කඩන්න. එහෙම කළොත් මේ විපත් හැම දෙයකටම ඔබට මුහුණ දෙන්න වේවි. මං අනතුරු අඟවනවා නැවතත් මේ දේ වෙන්න දෙන්න එපා. මං අනතුරු අඟවපු හැම දෙයක්ම අවුරුදු ගාණක් තිස්සේ ඔබ අධ්‍යයනය කරලා මේකට ඔබ තීරණයක් ගන්න. එහෙම නොවුනොත් අපිට ලොකු විපතක් වේවි. රටේ බොහෝ ඉඩකඩ බොහෝ තැන් බොහෝ ලෙස විනාශ වෙලා යාවි. ඔබ නොසිතන වෙලාවක, ඔබ නොසිතන මොහොතක, ඔබ නොසිතපු දවසක එය ගලවා ගැනීමට මම මේ වැරදරවුවත් මටවත් කිසි දෙයක් කරන්න බෑ. මොකද මම සාමාන්‍ය වෙද මහත්තයෙක්. මම මොනව කරන්නද? මට පුළුවන් ඔය ලෙඩක් වුණොත් සුවපත් කරන්න. ඒකත් තව ටික දවසකින් මම නවත්තන්න තීරණය කරලා තියෙන්නේ. කොහොමුණත් මම අනෝදු සිල්වා කියන දේ ගැන හොඳ